මේ දවස්වල ජනප්‍රිය චරිතයක් තමයි රොක්සාමි කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ YouTube එකේ, TikTok වල, ඊට අමතරව Facebook එකේ, Reels වල ඔය වගේ ගොඩක් තැන්වල ඔයගොල්ලෝ දකින්න ඇති. සමහර කට්ටිය TikTok කරනවා ඒ යාගේ සින්දු වලටත්. ඉතින් කොහොමද මේ වැඩේ කරලා තියෙන්නේ? අපි අද කතා කරන්න යන්නේ ඒක ගැන. ඔයාලට මම thumbnail එකෙත් විස්තරේ දාලා තිබුණා. අපි බලමු ඉස්සරහට මේකේ මොනවද මෙයා පාවිච්චි කරලා තියෙන්නේ, AIද පාවිච්චි කරලා තියෙන්නේ සහ අපිට මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් all press කරලාම තියාගන්න. වීඩියෝ එකට යන්න කලින් like එකක් දාන්නත් කියලා මතක් කරනවා. ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම යාළුවනේ. මම දැන් කලින් කිව්වා වගේම රොක්සාමි මේ දවස්වල ටිකක් ජනප්‍රිය වෙගෙන යනවා. ඕගොල්ලෝ පරණ සින්දු ටිකක් දකින්න ඇති අලුතෙන් කවර් කරලා රොක් විදිහට, ඒ කියන්නේ රොක් මියුසික් විදිහට හදලා තියෙනවා. ඉතින් මම නම් ගොඩක් මියුසික් ගැන දන්න කෙනෙක් නෙමෙයි. ඒ වුණාට අපි බලමු මේ වගේ වැඩක් කොහොමද AI වලින් කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් දැනුම තියෙන කට්ටියට වුණත් දැනුම නැති කට්ටියට වුණත් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔගොල්ලන්ට YouTube channel එකක් වුණත් ලස්සනට කරගෙන යන්න පුළුවන්. අපි බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද AI වලින් කියලා. ඉතින් මෙයා මේකට පාවිච්චි කරන වෙබ්සයිට් මොනවද? මීට අමතරව ඔයා මියුසික් පාවිච්චි කරනවද කින්නමන්ද ඒ වගේ ගොඩක් විස්තර මම දන්නේ නැහැ. ඒ වුණාට මේ වගේ පොඩි දෙයක් අපිට කරගන්න පුළුවන් AI වෙබ්සයිට් එකක් ගැන තමයි මම කතා කරගන්න යන්නේ. ඉතින් මේකේ නම suno.com. අපි බලමු කොහොමද මේ AI වෙබ්සයිට් එකෙන් අපිට ගැලපෙන විදිහට අපි සාමාන්‍යයෙන් channel එකක් කරගන්න පුළුවන් විදිහට කොහොමද මියුසික් එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ cover version එකක් හදාගන්නේ කියලා. Google එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් suno.com හරි suno AI කියලා හරි ඒ කැමති විදිහකට type කරගන්න. ඉතින් මම මේ විදිහට suno AI කියලා type කරගන්නවා. ඊට පස්සේ enter කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ suno AI කියලා පළවෙනිම වෙබ්සයිට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට ඕපන් කරගන්නවා. දැන් මම මේක කලින් පාවිච්චි කරලා තියෙන නිසා එක එක ඒවා තියෙනවා. ඔයාලට කලින්ම මේ විදිහට එන්නේ නැති වෙන්න පුළුවන්. මේකට log වෙන්න එහෙම එතකොට sign up වෙන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මම ඒව මෙතන විස්තර කරන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පැත්තකින් මේ විදිහට home කියලා තියෙනවා. ඊට යටින් create කියලා තියෙනවා. මම ඒ create කියන එක උඩ මේ විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට sign up වෙන එක log වෙන එක ගැන කියලා දෙන්න දෙයක් නැහැ කියලා. මොකද කම්පියුටර් දැනුම mobile smartphone දැනුම ඉතින් ඔයාලට තියෙනවා ඇතිනේ. හරිද? දැන් මේ විදිහට create කියන එකට ගිහම දැන් මම මේ කලින් හදාගත්තුවක් තියෙනවා. මෙතන lyrics දාගන්න තියෙනවා. මෙන්න මේ විදිහට credit 50කුත් ඔයාලට දීලා තියෙනවා. මේක daily update වෙනවා. credit 50 ගන්න වලට හම්බ වෙනවා. ඉතින් මම මේ කලින් දාගත්ත එක මම මේ විදිහට පොඩ්ඩක් delete කරගත්තා. දැන් මෙතන මේ lyrics කියලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මෙතන lyrics add කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන audio එකක් දාගන්න පුළුවන් ඔයාලගේ තියෙන පරණ audio එකක්. දැන් මෙතන simple ඊට පස්සේ customer කියලා තියෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් V කියලා තියෙනවා. V 3.5 ඒ වගේ දීලා තියෙනවා. දැනට ඉතුරු ඒවා ගන්න නම් Pro Beta වගේ ඔය වගේ ඒවා ගන්න නම් අපිට සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒක කරනවට වඩා මේකත් ලේසි. මම හිතනවා ඔයාලට purchase කරොත් හොඳ විදිහට මේක නියමෙටම හදා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට work space එකක් හදා ගන්නවා. මමගේ නම මේ විදිහට ගහලා. දැන් මෙතන එක සින්දුවක්වත් මම හදලා නැහැ. ඒ හින්දා work space එක දැන් මුලින් ඉඳන්ම හදන යන විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා දැන් මෙතනින් person කියලා තියෙනවා. ඒක උඩට ක්ලික් කරගත්තාම ඔයාලට මේ විදිහට ඔයාලට මේකේ ගොඩක් විස්තර දීලා තියෙනවා. මේක අපි purchase කරොත් monthly හරි yearly හරි අපි මේක සල්ලි දීලා ගත්තොත් මේ වගේ benefit අපට හම්බ වෙනවා කියලා මේකේ දීලා තියෙනවා. විස්තර ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඒවා කියවලා බලන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි lyrics ටික add කරගන්න ඕන. මෙන්න මෙතෙන්ද අපි බලමු lyrics add කරගන්න කොහොමද කියලා. මෙන්න මේ විදිහට මම කලින් website එකකට ගිහිල්ලා lyrics ටික බැලුවා. ඔයාලට පුළුවන් Google එකේ search කරගන්න සින්දුවේ නම type කරලා lyrics කියලා ගහපුවාම ඔයාලට මේ වගේ copy කරගන්න පුළුවන්. ඕන විදිහකට Google එකෙන් ගන්න පුළුවන්. කැමති සින්දුවක් තියෙනවා නම් ඔයාලට ඒ විදිහට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට නිකන් මේ දවස්වල මේ සින්දුව ටිකක් ජනප්‍රිය වෙගෙන යන හින්දා තමයි මම මේ සින්දුව ගත්තේ. නැතුව වෙන අදහසක් නෙවෙයි. ඉතින් මේවට කොපිරයිට් වදින්නේ නැද්ද මන් දන්නේ නැහැ. දැන් මේ විදිහට මම මේ විදිහට ඔන්න කොපි කරගත්තා. ඊට පස්සේ දැන් මෙතන ස්ටයිල් එක දාගන්න තියෙනවා. ඉතින් යාළුවනේ මම මේක හරියටම දන්නේ නැහැ. මොකද මම ගොඩක් මියුසික් දැනුම තියෙන කෙනෙක් නෙමෙයි කියලා මම කලින් කිව්වා. දැන් මෙතන මම ඒ හින්දා powerful and මේ වගේ අපි type කරගමු energetic
මේල් වොයිස්. එතකොට දැන් මේ විදිහට ටයිප් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට දැන් මම දෙන්නේ දැන් රොක් විදිහට තමයි ගන්න යන්නේ. ඊට පස්සේ මේ වගේ කොමාවක් දාලා ඊට පස්සේ අපි ටයිප් කරගන්නවා hard rock music කියලා. දැන් ඔන්න බලන්න hard rock music මේ විදිහට normal මම ටයිප් කරගත්තා. powerful and energetic male voice hard rock music. දැන් මේ විදිහට හදාගත්තා. ඉතින් මේ අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්න කියලා. දැන් ඔයාලට පුළුවන් මීට වඩා දේවල් දෙන්න විස්තර මෙතෙන්ද. දැන් මම මෙතන add song title කියන තැනට පුන්සඳර වැඩ කියලා නිකන් ටයිප් කරගන්න. මේ එච්චර වැදගත් නෑ. ඉතින් මම දන්න විදිහට තමයි මම මේ වැඩේ කරන්නේ. මොකද මියුසික් ගැන දැනුමක් නැති හින්දා. ඉතින් ඔයාලටත් මේක වැඩේ හරියට කරගන්න පුළුවන්. ඉතින් song එකක් හදාගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි බලන් ගියාම. ඉතින් මේ වගේ ඔඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට රෙකෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාලගේ කවර් වර්ෂන් එකක් තියෙනවා. ඔයාලට රෙකෝඩ් කරලා හදාගන්නත් පුළුවන්. මෙතනින් එහෙම එකකුත් තියෙනවා. ඉතින් මම මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. මම ඒ සින්දුවක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඒකත් මේ විදිහට මෙතෙන්ට අප්ලෝඩ් කරගමු. අපි බලමු ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ විනාඩියයි දැන් අරගෙන තියෙන්නේ. දැන් මෙතන විනාඩියක් විතරයි දෙන්නේ කියලා තියෙනවා. ඉතුරුවා ගන්න අපට පර්චේස් කරන්න කියලා තියෙනවා. අප්ග්‍රේඩ් කරන්නද කියලා තියෙනවා. ඉතින් මෙතන එච්චර දේවල් මම කරන්න යන්නේ නැහැ. මොකද මම මේක පර්චේස් කරලා නැහැ. ඒ හින්දා මම මේක හදලා මෙන්න මේ විදිහට සේව් කරගන්නවා. ඔයාලට මෙතනින් කවර් කියලා දාලා කන්ටිනියු කරගන්න. මේ විදිහට දැන් අපට බලා ගන්න පුළුවන් මියුසික් එක අප්ලෝඩ් වෙනවා. ඉතින් අප්ලෝඩින් ක්ලිප් කියලා බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා දැන් හැමදේම මෙතනට ඇඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මියුසික් එකක් ඇඩ් කරගත්තේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඔයාලා එතන ඔඩියෝ එකක් ඇඩ් කරගත්තේ නැතත් එතන ප්‍රශ්නයක් නැහැ. ඒක හැදිලා එනවා. ඉතින් මේ මීට වඩා ඔයාලට මෙතන ස්ටයිල් වලට ගොඩක් විස්තර දෙන්න පුළුවන් නම් මේ ඇඩ්වාන්ස් කැප් ඔප්ෂන් කියන තැනට ගිහිල්ලා ඔයාලට මේ වගේ මේල් වොයිස් අනම්මනම් ඒවා හරියට හදා ගන්න පුළුවන් නම් ඔයාලට සාමාන්‍යයෙන් හරි මියුසික් දැනුමක් තියෙනවා නම් මේක නියමයට වැඩේ කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට ක්‍රියේට් කරගත්තා. දැන් බලා ගන්න පුළුවන් ඔයාලට මෙතනින් මට සින්දු 4ක් හැදිලා ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා මේවා. සින්දු 4 මම හිතනවා සාමාන්‍ය විදිහට හරි හොඳට ඇති කියලා. මොකද අපි හිතන තරම් ඔරිජිනල් එකක් විදිහටම එන්න විදිහක් නැහැ. මොකද මේක AI වලින් හදන එකක් නිසා ඔරිජිනල් එකේ විදිහටම එන්න විදිහක් නැහැ. ඒක වෙනස් විදිහකට සින්දු හැදිලායි. අපි බලමු කොහොමද කියලා ප්ලේ කරලා. ඉතින් මේ පළවෙනි දෙකේම අපට තියෙනවා අප්ග්‍රේඩ් ෆුල් සෝන් කියලා. ඒ කියන්නේ ෆුල් සෝන් එක ගන්න නම් අපි ඒක monthly purchase කරන්න කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. එහෙම නැතුව අපිට තව දෙකක් දීලා තියෙනවා. ඒව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපට මුළු සින්දුවම. ඉතින් පළවෙනි දෙක නම් සින්දුවම ඩවුන්ලෝඩ් කරගන්න බෑ. විනාඩියයි තියෙන්නේ. අනිත් දෙකම සින්දු දෙකක් විදිහට තියෙනවා. ඒ කියන්නේ ඒ සින්දුවම දෙකක් විදිහට තියෙනවා. අපි දැන් බලමු මේක ප්ලේ කරගෙන. තාම පැල් රකිනවදෝ නිදි නැතුව එකක් නම් අමුතු විදිහකට තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ඔරිජිනල් එක වගේම කියලා. දැන් ඊළඟ එකත් ප්ලේ කරගෙන බලමු. Ranking
අසල රැට ඇවිදින් හේනේ කළුව බිඳ රංකෙදිසේම රන්වන් ඉරිඟු ඉබිනවද තුන්යම හීන දැක දැක මොට දැයි ගෙදර ඉඳ රංකද තාම ඇල් රකිනවදෝ නිදි නැතුව ඔන්න ඔය විදිහට තමයි මියුසික් අතර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට try කරලා ලස්සන ගේමක් ගහගන්න පුළුවන්. මම හිතනවා මේකත් අවුලක් නෑ කියලා. ඔන්න මේ වීඩියෝ එකෙන් අපි AI වලින් මියුසික් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන විස්තර කතා බහ කරා. ඉතින් යාළුවනේ මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම කලින් කිව්වා වගේම මම ගොඩක් මියුසික් ගැන දන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපට ඒ තියෙන විදිහටම ඒ කියන්නේ ඔරිජිනල් මියුසික් එක විදිහටම ඔරිජිනල් සෝන් එක විදිහටම අපිට මේක ගන්න බෑ. ඉතින් මොකද මම ඒක හරියටම දන්නේ නැහනේ. සාමාන්‍ය මියුසික් ගැන දැනුමක් තියෙන කෙනෙකුට මේක හරියට හදාගෙන නියමයට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් රොක්සාමිගේ YouTube channel එකට ගිහිල්ලා බැලුවොත් කොහොමද මේ මියුසික් ලස්සනට හදලා තියෙන්නේ, කොහොමද ඒවා හරි ගස්සලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ දෙයක් කරලා YouTube එකේ ගේමක් ගහගන්න පුළුවන් කියලා මම නම් හිතනවා. ඉතින් TikTok වලත් short add කරන්න පුළුවන්. දැන් Facebook monetization උත් ඇවිල්ලා තියෙන්නේ අපිට ලංකාවට. ඉතින් ඔයාලට ලොකු ගේමක් මේකෙන් ගහගන්න පුළුවන් සාමාන්‍යයෙන් හරි මියුසික් දැනුමක් තියෙන කෙනෙකුට. ඉතින් මේ වගේ දෙයක් කරන්න try කරන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඔයාලට මේකෙන් දෙයක් ලැබුණා නම් මොන හරි දෙයක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම අපේ channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න අපට support එකක් දෙන ගමන්ම ඔයාලත් මොන හරි ගේමක් ගහගන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් තමයි අපේ channel එකෙන් අරගෙන එන්නේ. ඔයාලට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න, like එකක් දාගෙන යන්න. ඉතින් share පාරකුත් දාගෙන යන්න තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවනම් එහෙනම් යාළුවනේ මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.